දාලා ස්ථීරුව y තීරුවම ඉෂ්ට 1 2 3 4 දාලා ඊට අනුරූප y යගේ හොයලා ඒවා කාර්ශීය තලයේ හැම ලකුණු කරලා යා කරොත් එක්ක ඊට අදාළ කිසියම් වක්‍රයක් වෙනවා. එහෙම නැත්නම් සරල රේඛාවක් වෙනවා. ඕනම xo y අඩංගු සමීකරණයකින් කාර්ශීය තලයේ එක්ක දැක්කන්නේ සරල රේඛාවක්. එහෙම නැත්නම් මොකක් හරි වක්‍රයක් වෙනවා. දැන් සරල රේඛාවක් පස්තරන් දින අපි ඉගෙන ගත්ත සරල රේඛා පාඩමේදී මතකයිනේ. මේ වගේ එක පස්තරන් දින පුළුවන් නේ. අපි අසමාන්තරයක් අන්දනේ. මේ වගේ එකට එන්නේ මේක සරල රේඛාවක්. ඒ වගේ මේ මුණා නම් කොහොම වුණත් වෙන්නේ සමහරට මෙන්න මේ වගේ වක්‍රයක් එන්නේ. නැත්තම් මෙතන ඝණයක් වගේ තිබුණොත් ඝණයේ කොහොම තිබුණොත් ඕකටත් වෙන වක්‍ර ප්‍රස්ථාරය. එක සමහර විට මෙන්න මේ වගේ එකක් වෙන්න පුළුවන්. තේරුම් ගන්න ඕන x සහ y අඩංගු ඕනම සමීකරණයකින් කාර්ශීය තලයේ එක්ක දැක්කන්නේ මොකද්ද? සරල රේඛාවක් එහෙම නැත්තම් වක්‍රයක් දැක්කනවා. ඒව අඳින්නේ කොහොමද කියලා දැනට ඕනේ නැහැ. දැනට පුළුවන් සරල රේඛාවක් අඳින්න විතරයි ඔයාලට. තේරුණේ? එහෙනම් අපි දැන් y සමාන fs කියන්නේ මේ x සහ y අතර සම්බන්ධතාවය යන මෙතන තියෙන්නේ. ඔය y සමාන fs ට අදාළ දාල පස්තාර අපි දැන් කාර්ශීය තලයේ ඇඳොත් මෙහෙම එකක් කියලා අපි දන්නා මේ සමීකරණ මත මේක වෙනස් වෙනවා. අපි දැන් දාල වශයෙන් ඔහොම එකක් කියලා. එතකොට s සමාන a කියන ලක්ෂය එන්නේ මෙතන නේ. අපි දැන් මේක a කියන ලක්ෂය මෙතන නම් a ගා ලක්ෂය මෙතන ගත්තා. මෙන්න මෙතෙන්දී මෙන්න මේ වක්‍රයට මෙහෙම ස්පර්ශකයක් අඳිනවා. මේ ලක්ෂය අපි තුන් p නම් මෙන්න මේ p ලක්ෂයේදී වක්‍ර ස්පර්ශක අඳිනවා. එතකොට මේ ලක්ෂය අතරම s සමානයි a ස්ටේ දැම්මොත් y යගේ ගන්න පුළුවන්. ස්ටේ දැම්මොත් මෙතන එනවා එතකොට fa. y යගේ එන්නේ fa. දැන් අපි තුන් මෙතන a කියන්නේ 2යි කියලා. වක්‍ර මේකේ කියලා තුමු. a 2 නම් මෙතන 2 දැම්මොත් 2 ගානේ 8 8 වර්ගක 16 2 18යි. ඉෂ්ට 2 දැම්මොත් y ට එනවා 18. මේක ඉෂ්ට 2 දැම්මොත් 2 ගානේ 8 8 වර්ගක 16 2 18යි. එහෙනම් මෙතන අපි තුන් a කියන්නේ 2 වුණා නම් මෙතන y යගේ එන්නේ කීයද? 18 ඉෂ්ට 2 දැම්මම y යගේ තමයි මෙතන එන්නේ. මේක තමයි ලක්ෂය. මෙන්න මේ ලක්ෂයේදී මෙහෙම රේඛාවක් අඳොත් ඔය රේඛාව හඳුන්වනවා අපි y සමාන fs වක්‍රයට s සමාන a ලක්ෂයේදී ඇඳි ස්පර්ශකය කියලා. මොකද උකට කියන්නේ s සමාන a ලක්ෂයේදී y සමාන fs වක්‍රයට ඇඳි ස්පර්ශකය. ඒක සරල රේඛාවක්. සරල රේඛාවක් නම් මේකට තියෙන අපි දන්නවා අනුක්‍රමණයක්. සරල රේඛාවක තියෙන මොකද්ද? අනුක්‍රමණය. මෙන්න මේකේ අනුක්‍රමණය මං m කියලා ගත්තොත් අන්නේ m වගේ සමාන වෙනවා මොකටද අර f'(a)ට. ඔය m වගේ සමාන වෙන මොකටද? f'(a)ට. එහෙනම් s සමාන a ලක්ෂයේ fs සිතේ පළමු අවකර සංගුණක ලැබෙන්නේ අතර මොකද්ද? s සමානයි a ලක්ෂයේදී y සමාන fs වක්‍රයට අඳි මොකද්ද? ස්පර්ශකයේ අනුක්‍රමණය. වෙන දෙයක් කියලා අපි සරල රේඛ අනුක්‍රමණයේ අර්ධයක් කීමෙන් අනුව මේක ඕනේ θ නම් අපි දන්නවා ඇත්තටම m සමානයි මොකද්ද? tan θ. m කියන්නේ මොකද්ද? tan θ. සරල රේඛ අනුක්‍රම අර්ධයක් කීම තමයි කිසියම් සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාවත් එක්ක වාමාවර්ත සාධන කෝණය මොකද්ද? tan අගය. එහෙනම් මේක කෝණය 60 නම් මේක අනුක්‍රමණය එන්නේ tan 60 tan 60 කියන්නේ මොකද්ද? මූල 3යි. අන්න ඒක මේ f'(a)ට මොකද්ද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් ඔය f'(a) කියලා ලැබෙන්නේ s සමාන a ලක්ෂයේදී fs සිතේ රැඳි ස්පර්ශකයේ අනුක්‍රමණය. අඳ ගන්නවා. එන මේ කෝණය අපේ තුම 60ක් 45ක් නම් එතකොට මේක අනුක්‍රමණය වෙන m කියන්නේ tan 45 සරල රේඛා පාඩමේ අර්ධයක්කේම අනුව. එතකොට 1යි එන්නේ tan 35 1යි. ඒ වුණොත් f'(a)ට එන්න ඕන කීයද? 1යි කියලා. s සමාන a ලක්ෂයේදී fs ගේ පළමු අවකල සංගුණය එන්නේ එතකොට 1යි කියලා. එහෙනම් එතකොට දැන් තේරෙන්න ඕන මෙන්න මේ ලක්ෂය මත දැන් මෙතෙන්දි ස්පර්ශක ඇඳොත් ඔහොම. කවුරු හරි එක්කෙනෙක් මෙතෙන්දි ස්පර්ශක ඇඳොත් එන්නේ එතකොට ඔහොම එකක්. එතන වෑයම වෙනස් වෙනවා. මෙතෙන්දි ස්පර්ශක ඇඳොත් එන්නේ ඔහොම එකක්. එතන වෑයම තව වෙනස් වෙනවා. මෙතෙන්දි ස්පර්ශක ඇඳොත් එන්නේ මෙහෙම එකක්. එතන මේ ලක්ෂය වෙනස් වෙනකොට මේ ස්පර්ශකයේ මොකද්ද? අනුක්‍රමණය මොකද්ද වෙන්නේ? වෙනස්. ඒ කියන්නේ f'(a) යගේ මේ ලක්ෂ්‍ය මත මොකද්ද වෙන්නේ? වෙනස් වෙනවා. දැන් කවුරු එක්කෙනෙක් මෙන්න මෙයාගේ තැනකදී ස්පර්ශකයන් දාලා ඒතර ඔහොම වෙනවා. ස්පර්ශක x අක්ෂයට සමාන්තර වෙනවා. x අක්ෂයට සමාන්තර වුණොත් අනුක්‍රමණය කීයද? බිඳුවයි. එහෙම වුණා නම් එන්නේ f'(a)ට බිඳුවයි. එහෙනම් මේ ලක්ෂ්‍ය මත මේ ස්පර්ශකයේ අනුක්‍රමණය වෙනස් වෙනවා කියන්නේ මේ f'(a) කියන එකත් ඒ මත මොකද්ද වෙන්නේ? වෙනස් වෙනවා. එහෙනම් වෙනදෙන් කියනනම් කෙටියෙන් කියනනම් ඔය අවකලන සංගුණකයෙන් අපි හොයන්නේ අපි අවකලනයට භාජනය කරන්නේ කිසියම් වක්‍රයක සමීකරණයක්. ඒ වක්‍රයකට අදාළ පස්ථාරයක් කාර්ශීය තලයේ තියෙනවා. ඒ පස්ථාරය මත එක් එක් ලක්ෂවලදී වක්‍රයට ඇඳි ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන සූත්‍රයක් තමයි ඔය පළමු අවකල සංගුණකේ කියන්නේ. ඒ වක්‍රය මත එක් එක් ලක්ෂවලදී
වක්‍රයට අඳ ස්පර්ශකයේ අනුක්‍රමණය වෙන සූත්‍රයට තමයි අපි වක් කියලා කියන්නේ. පළමු අවකල සංගුණකේ කියන්නේ. ඕක තමයි දරා අදහස. අවකල සංගුණක ලැබෙන්නේ කිසියම් වක්‍රයකදී එක් එක් ලක්ෂවලදී අඳ ස්පර්ශකයේ අනුක්‍රමණය වෙන සූත්‍රයක් ගැන තමයි අපි අවකලනේදී කතා කරන්නේ. ඉතින් ඔන්නේ සාධකය අපිට ගොඩක් වැදගත් වෙන ඉස්සරහා ගොඩක් දේවල් වලට. පස්තාලන් දින්නේ ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපිට ප්‍රධාන වශයෙන් තියෙන්නේ පස්තාලන් දින්න තමයි ඔක අපි භාවිතා කරන්නේ. එහෙනම් තේරුම් ගන්න මේ වක්‍රේ මත මේ ලක්ෂ්‍ය මත මේ ස්පර්ශක වෙනස් වෙනවා කියන්නේ මේ m ගියත් නැත්නම් m dash එක ගියත් වෙනස් වෙනවා කියලා. එහෙනම් ඔච්චරයි අර්ථ දක්වීම තියෙන්නේ. මේ ගාන ලියන බා. එලයන y සමාන fs සමානයි y සමාන fs සමාන 2s වර්ග දාන එක නම් y සමාන fs සමාන 2s වර්ග දාන එක නම් s සමානයි 2 ලක්ෂයේදී නම් s සමානයි 2 ලක්ෂයේදී fs සිතයෙහි s සමානයි 2 ලක්ෂයේදී fs සිතයෙහි පළමු අවකලන සංගුණකයේ අගය සොයා. සමාන 2 ලක්ෂ fs සිතේ පළමු අවකලන සංගුණකයේ අගය සොයා. පළමු අවකලන සංගුණකයේ අගය සොයා. පොඩ බලන්න මෙන්න මෙතන පොඩ මිස්සල් එකේ. දැන් මෙන්න මේකේ අනුක්‍රමණය දන්න ඕනේ. එතන මේ ලක්ෂ ස්කන්ධාංකයේනේ. මේක මේ සමීකරණ ස්ථිරතට ඒ තමයි මේ y එක මෙතන දෙනවනේ. එතන මේ ලක්ෂ අපිට ඛණ්ඩාංක දන්න ඕනේ. එතන මෙන්න මේ සරල රේඛා සමීකරණ කියන්න බැරිද අපිට? පුළුවන්. රේඛාක අනුක්‍රමණය දන්න ඕන. මේක මත ලක්ෂයක් දාන සමීකරණේ y ඍණ y නෝට් සමාන m වරක් මොකද්ද? s ඍණ s නෝට්. මෙන්න මේකේ සමීකරණය. ඔය ස්පර්ශකයේ සමීකරණය. y ඍණ y නෝට් සමාන m වරක් s ඍණ s නෝට්. සරල රේඛා පාඩමේ අපි කරපුවා. රේඛාක අනුක්‍රමණය දන්න ඕන නම් ඒක මත ලක්ෂයක් දන්නම් සමීකරණ. දැන් මේක ඔන්න y න y නෝට් කියන්නේ එතකොට fa m කියන්නේ f dash a වරක් s ඍණ s ඛණ්ඩාංක කියන්නේ. ඕකෙන් ඕනනම් මේ සමීකරණ කියන්න පුළුවන්. මේ ස්පර්ශකය අපිට සමීකරණ ගන්න පුළුවන්. සංඛ්‍යාත්මකයෙන් තුන මේ m තේනවා 2 3 වගේ වගේ. මේ ලක්ෂ 2 5 වගේ වගේ කියන සමීකරණ ලියන්න පුළුවන්. සරල රේඛා දැනුමින් ඕනනම් මෙන්න මේකේ සමීකරණ කියන්න පුළුවන්. පොඩක් අරකා ලියලා තියෙන අතර. ස්පර්ශකයේ සමීකරණ කියලා ඉස්සෙල්ලා උපස කරා. ස්පර්ශකයේ අනුක්‍රමණය ඇසුරෙන් සමීකරණ ලියන්න පුළුවන්. ඔය p ලක්ෂිත ස්පර්ශකයේ සමීකරණය. මේ සරල රේඛා දැනුම. දැන් බාහිර ගන්න පොඩ හදන්න බෑ. එක ගන්න තේරුම් ගත්තා හදන්න පුළුවන්. දැන් මේ අපිට කියන්නේ fs වෙනුවට දීලා තියෙන 2s වර්ග ධන 1. fs කියන්නේ 2s වර්ග ධන 1. මෙන්න මේක ලක්ෂ කියලා තියෙන s සමාන 2 ලක්ෂයේදී පළමු අවකල සංගුණක තමයි අහන්නේ. එහෙනම් මේක තමයි සූත්‍රය. s සමාන a ලක්ෂයේදී සූත්‍රය මේක. h බිඳුවේදී a ධන h ඍණ f යට h. දැන් අපිට ව්‍යුත්පන්න හොයන්න කියන්නේ s සමානයි 2ේදී. s සමාන 2ේදී නම් එතකොට f 2 ධන h ඍණ f 2 යට h. දැන් තියෙන සිත අංකණය. ඔය සිත වාඩම යන්තම් හරි පාවිච්චි කරන මෙන්න මේවට. f2 කියන්නේ මේක fs නම් f2 කියන්නේ s තියෙන තැනට 2 දාලා ලැබෙනා කියන්නේ. දැන් බහුපද පාඩමත් කරානේ අපි ඔය. s ට 2 දාලා ලැබෙන එකට f2 කියන්නේ. f2 දාන h කියන්නේ මේක s තියෙන තැනට දාන්න ඕන මොකද්ද? 2 දාන h. f2 දාන h කියන්නේ සිත අංකණයෙන්. f2 දාන h කියන්නේ මේක s තියෙන තැන් වලට දානවා 2 දාන h. එහෙනම් මෙන්න f2 දාන h කියන්නේ මෙතන දෙවරක් 2 දාන h ගේ වර්ග දාන එක
F2 කියන්නේ දෙවරක් දෙකේ වර්ග දාන එක. ඔය තියෙන කලණය නෙමෙයි සීමාව නෙමෙයි සිතාංකනය. දැන් මේව සුළු කරනවා. සීමාව h බිඳුවේදී දෙවරක් දෙක ධන h වර්ග කියන 4 මැද පදේ 4h ධන h වර්ග ධන 1 ඍණ දෙකේ වර්ග 4 2 8 ධන 1 බෙදීම h. එතනින් එනවා සීමාව h බිඳුවේදී 4 2 8 ධන 8h ධන 2h වර්ග ඍණ 8 ඍණ 1 යට h. මේක ස්ථීන දන්ට දෙක ධන h දාවන් එනාගේ මේක ස්ථීන දන්ට දෙක දාවන් ලැබෙනාගේ තමයි මේ තියෙන්නේ. දැන් සීමාව h බිඳුවේදී මෙතනින් පස්සේ සීමාව 8යි 8යි කැපිලා යනවා දෙක ධන h වර්ග ධන 1 ඍණ 8 ඍණ 1. එතකොට මේ 8 1 කැපිලා යනවා 8h ධන 2h වර්ග යට h. සීමාව h බිඳුවේදී h එක පිටර ගන්නවා 8 ධන h යට h. h බිඳුවේදී මේක බිඳුවයි sorry මෙතනින් එතකොට මේ h මේ h කැපිලා යනවා සීමාව h බිඳුවේදී 8 ධන h h බිඳුවේදී මේක බිඳුවයි උත්තරේ එනවා කීයද 8යි. එහෙනම් s සමානයි 2 ලක්ෂයේදී මෙන්න මේ සිතේ පළමු අවකලන සංගුණකයාගේ කීය දෙන්නේ 8යි. s සමාන 2 ලක්ෂයේදී ඔය සිතේ පළමු අවකලන සංගුණකයාගේ එන්නේ කීයද 8යි. උතන මෙතනින් පස්සේ තියෙන්නේ මේ සීමාව. මේ සීමාව පාඩම කරානේ. දැන් මේකේ කෙලින්ම h තියෙන තැනට බිඳුව දැම්මොත් මේක බිඳුවක් තමයි f වේරින් f කියන බිඳුව යට බිඳුවනේ. බිඳුවේ බෙදීම බිඳුවක් එන්නේ. කෙලින්ම h බිඳුවක් වුණා. සුළු කරන් ගියාම h කැපලා ගිහිල්ලා මේකට අවසාන දෙනවා 8. ඔන්න ඔය 8යි කියලා එන්නේ බලන්න මොකද්ද කියලා. ඔන්න 8යි කියලා එන්නේ මෙන්න මේ y සමානයි 2s වර්ග ධන 1 කියන්නේ වර්ග ප්‍රකාශනයක්. දැන් අපි ඉරිද පන්තිය පටන් ගන්නවා ලබන ඉරිදා අලුත් පාඩම් දෙකක් වර්ග සමීකරණ වර්ග ප්‍රකාශන කියන පාඩමයි. ත්‍රිකෝණමිති දෙවෙනි කොටස ත්‍රිකෝණයක ලක්ෂණයි. ත්‍රිකෝණමිති ඊළඟ කොටස ත්‍රිකෝණයක ලක්ෂණ සයින් ප්‍රමේය කොස්ට්‍රමේ සම්බන්ධය ටික ඊළඟට බීජගණිත පටන් ගන්නවා වර්ග සමීකරණ කියන වැදගත් පාඩමයි. ඒකත් එක්කම යන එක තමයි වර්ග ප්‍රකාශන. අන්න ඒකදී මෙන්න මේ වගේ වේ පස්තරන්දි හැට අපි කරනවා. මේක සාමාන්‍ය පෙරත් කරනවා. ඔයගේ වර්ග ප්‍රකාශනයක පස්තරන්දෝ තඳින හැට වැඩක් නැහැ. අපි ඊළඟ පාඩමේදී ඉරිද පන්තිය කරන මේවා තාම අපි ඔයාලට කළා නැහැ. මෙන්න මේකේ පස්තරන්දෝ මෙන්න මේක දාලා පස්තරන්දොත් වෙන මෙන්න මෙහෙම එකක්. ඔන්න වගේක් තමයි එන්නේ y සමානයි 2s වර්ග ධන 1 දාල පස්තරය. අන්දේ කොහොමද කියලා ඕනේ නැහැ. සාමාන්‍ය පෙළ දැනුමේ අඳින්නත් පුළුවන්. අඳොත් ඔන්න ඔහම එන්නේ. ඔන්න වගේ දාල පස්තරයක් එන්නේ. එතකොට s සමානයි 2 කියන අපිට මේක මෙතන 1 මෙතන 2 කියලා අඳොත් ඔන්න මෙතන නම් s සමාන 2 මෙන්න මේ ලක්ෂෙදී මෙහෙම ස්පර්ශකයක් අඳිනවා. ඔන්න වගේ ස්පර්ශකයක් අඳිනවා. මෙන්න මේ ස්පර්ශය අඳිනවා මෙන්න මේ ලක්ෂේ p නම් p ලක්ෂයෙන් මෙතන s ඛණ්ඩාංක 2යි y ඛණ්ඩාංක කියන 2 වර්ග 4 2 8 1 9. මෙතන එන්නේ 2 9 ලක්ෂය අතරම. එහෙම වුණොත් මෙන්න මේකේ අනුක්‍රමණ m නම් m සමානයි කීයද? 8යි. ඔන්න ඔක ස්පර්ශකයේ අනුක්‍රමණය කීයද එන්නේ? 8යි. මේ f dash මෙතන එන්නේ මේ 8 කියලා එන්නේ s සමානයි 2 ලක්ෂයේදී ඔය y සමාන fs වක්‍රයට අඳි මොකද්ද? ස්පර්ශකයේ අනුක්‍රමණය. දැන් මේකට දාලා මේ වස්තාරය මේ වගේ එකක් කියන එක ඉච්චර හිතන්න ඕනේ නැහැ. අපි තාම මේව කළා නැහැ. වස්තාර පාඩම කරාම තේරෙයි. එන්දොත් එන්නේ ඔක තමයි. ඒතර s සමාන 2 වෙනකොට 2 උනොත් 2 වර්ග 4 2 8 1 9 y ඛණ්ඩාංකේ මෙන්න මේ p ලක්ෂෙදි මේ ස්පර්ශක අනුක්‍රමණ තමයි මේ 8ක් කියලා ලැබෙන්නේ. තොලියනවා. මේ ගාලියනවා. y සමාන fs සමානයි 2s ඍණ s වර්ග නම් y සමාන fs සමානයි 2s ඍණ s වර්ග නම් s සමානයි 1 ලක්ෂයේදී
S සමාන 1 ලක්ෂයේදී FSC පළමු අවකලන සංගුණකය සොයන්න. S සමාන 1 ලක්ෂයේදී FSC පළමු අවකලන සංගුණකය සොයන්න. S සමාන 1 ලක්ෂයේදී FSC පළමු අවකලන සංගුණකය සොයන්න. අන්න බලන්න පොඩ්ඩක්. හදන්න එපා. මෙන්න FS කියන්නේ 2S ඍණ SR එක. අපිට කියන ලක්ෂ්‍ය මොකද්ද? S සමානයි 1 ලක්ෂයේදී. මෙන්න පොදු සූත්‍රය. S සමාන A ලක්ෂයේදී ව්‍යුත්පන්න වෙන සූත්‍රය තමයි H බිඳුවේදී F A දාන H ඍණ F යට H. මේක තමයි එතන F dash A කියලා එන්නේ. S සමාන A ලක්ෂයේදී නම් ඕක F dash A. දැන් අපිට කියන්නේ A සමානයි කීයද? A සමානයි 1. එහෙනම් මේකපත් වෙන එතකොට සීමාව H බිඳුවේදී F 1 දාන H ඍණ F 1 යට H සීමාව H බිඳුවේදී F 1 දාන H කියන්නේ අනවංශ සිතාංකනේ. දැන් F 1 කියන්නේ මේක S තියෙන තැනට 1 දාපු එකනේ, සිතාංකනෙත් හරි බහුපදාංකනෙත් හරි. F 1 දාන H කියන්නේ මේක S තියෙන තැන් වලට දාන්න 1 දාන H. එහෙනම් දෙවරක් 1 දාන H ඍණ 1 දාන H ගේ වර්ග. ඍණ 1 කියන්නේ දෙවරක් 1 ඍණ 1 වර්ග. F1 කියන්නේ දෙවරක් 1 ඍණ 1 වර්ග. F1 දාන H කියන්නේ දෙවරක් 1 දාන H ඍණ 1 දාන H ගේ වර්ග. බෙදීම H. සීමාව H බිඳුවේදී 2 දාන 2යි H ඍණ 1 දාන H වර්ග කියන්නේ 1 දාන 2යි H දාන H වර්ග ඍණ 2 දාන 1 වරණිවත් කරා H. එතනින් එනවා සීමාව H බිඳුවේදී මේ දෙකට මේ දෙක කැපිලා යනවා. නැත්නම් වරණිවත් කරොත් 2 දාන 2යි H ඍණ 1 ඍණ 2යි H ඍණ H වර්ග ඍණ 2 දාන 1 බෙදීම H. එතකොට දෙකට දෙක කැපිලා යනවා, එකට එක කැපිලා යනවා, 2යි ට 2යි H කැපිලා යනවා. සීමාව H බිඳුවේදී එන්නේ එතකොට ඍණ H වර්ග බෙදීම H. ඍණ H වර්ග බෙදීම H. මේක H කැපිලා යනවා. H බිඳුවේදී ඍණ H විතරයි එන්නේ. හරිනේ? H බිඳුවක් එනවා කියන ලැබෙන්නේ බිඳුවක්. ලැබෙන්නේ බිඳුවක්. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ වක්‍රයට S සමාන 1 ලක්ෂයේදී ඇඳී ස්පර්ශකයේ අනුක්‍රමණයේ අගය කීයද? බිඳුවයි. ස්පර්ශක අනුක්‍රමණය බිඳුවයි. නම් ඒ ස්පර්ශක අනුක්‍රම බිඳුවක් නම් එතෙන්ද ස්පර්ශකයක් ඇඳොත් ඒක කොහොම තියෙන්න ඕන? අනුක්‍රමණය බිඳුවක් පෙරව නම් සරල රේඛාව කොහොම තියෙන්නේ? x අක්ෂයට සමාන්තරව තියෙන්න ඕන. කිසියම් රේඛාවක අනුක්‍රමණය බිඳුවක් නම් අපි සරල රේඛා පාඩම ඉගෙන ගත්තා. රේඛාව x අක්ෂයට සමාන්තරයි කියලා. දැන් බලමු ඇත්තටම මෙහෙම වෙනවද කියලා. දැන් මෙන්න මේවා අපි තාම කරලා නැහැ. ඊවිද පන්තිය ගන්න එකක් ඉස්සරහදී. 2s ඍණ SR. මෙන්න මේකේ ප්‍රස්ථාර අඳින්නේ කොහොමද කියලා හිතන්න එපා. සාමාන්‍ය පෙළ දැනුමින් අඳින්න පුළුවන් මේක. ඉතින් දෝන අඳලා බලන්න. අඳොත් වෙන මෙන්න මෙහෙම එකක්. මේ ඊටාම පේලි දෙකෙන් අඳින්න පුළුවන් අපිට ඊළඟ පාඩම කරාට පස්සේ. සාමාන්‍ය පෙළ වගේ වගුවා ඉන්න ඕනේ නැහැ. පේලි දෙකයි යන්නේ මේකට. මෙන්න මේකේ ප්‍රස්ථාර අඳොත් වෙන මෙන්න මෙහෙම එකක්. ඔන්න වගේක් තමයි ඉන්නේ මේක ඇන්දොත්. y සමාන 2s ඍණ SR ගේ ප්‍රස්ථාර අඳොත් ඔන්න ඕකෙන්. ඇන්දොත් ඕකෙන්. අඳින හැටි වැඩක් නැහැ. S එක දැම්මොත් දෙවරක 2 ඍණ 1 කියන්නේ මෙතන එකයි. එහෙනම් මේ ලක්ෂ ඛණ්ඩාංක 1 1. ඔන්න ලක්ෂ 1 1. දැන් S සමාන 1 ලක්ෂයේදී ස්පර්ශකයේ අනුක්‍රමණය බිඳුවයි. එහෙනම් S සමාන 1 ේදී මේ වක්‍රයට මම ස්පර්ශකයක් අඳිනවා.
S එක දැම්මොත් මෙතන S සමාන 1 කියන්නේ මෙතන. මෙන්න මේ ලක්ෂයේදී මම වක්‍රයේ ස්පර්ශකයක් අඳිනවා. මෙන්න. ඔය කියන ලක්ෂයේදී වක්‍රයට මම ස්පර්ශකයක් අඳිනවා. ඒ ස්පර්ශකයේ පැහැදිලිව මොකද වෙන්නේ? x අක්ෂයට සමාන්තරයි. ඔය ස්පර්ශකයේ පැහැදිලිවම x අක්ෂයට සමාන්තරයි. එහෙමනම් අපි දන්නවා මේකේ අනුක්‍රමණය කීයේ? බිඳුවක් වෙන්න ඕන. මෙතන ඇවිල්ලා තියෙන්නේ කීයේ? බිඳුවයි. එහෙනම් s සමාන 1 ලක්ෂයේදී fs සිතේ ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි එන්නේ ඔය බිඳුවක් කියලා. ප්‍රායෝගික ගත්තත් එන අර විදිහට ගත්තත් බාන පැහැදිලිව x අක්ෂයට සමාන්තරයි. මේ වස්තර අඳින හැටි වැඩක් නැහැ. කියන්න බා. කන්දලා මේ පස්තරේ තදල් තියන් දැන් මේකේ ටිකක් වලට හුරු වෙන්න තමයි පස්තරන්නේ මේක අත්‍යවශ්‍ය නැහැ. මේක අදහසක් වෙන තමයි කිව්වේ. අවකල සංගුණ කියන්නේ මොකද්ද කියන එක යන අදහසක් වෙනවා. මේ බිඳුව අතන ස්පර්ශක අනුක්‍රමණය බිඳුවක් කියලා හේතුව x අක්ෂයට සමාන්තර ස්පර්ශකයක් එන්නේ. ඒක බා හදන්න බා. කොට බා. මෙලන fs සමානයි 2s ඍණ 3 වර්ගය. නම් s 2s ඍණ 3 වර්ගය නම් s සමානයි 3 ලක්ෂයේදී නම් s සමානයි 3 ලක්ෂයේදී fs සිතයෙහි s සමාන 3 ලක්ෂයේදී fs සිතේ පළමු අවකලන සංගුණකයේ අගය සොයා. s සමාන 3 ලක්ෂයේදී fs සිතයෙහි පළමු අවකලන සංගුණකයේ අගය සොයා. පළමු අවකලන සංගුණකයේ අගය සොයා. ඔතන S තුන කියන එක හදන S සමානයි 1 ලක්ෂයද කියලා. හරි 3 අයින් කරලා 1 කියලා. S සමාන 1 ලක්ෂයද කියලා. දැන් බලන්න. එහෙනම් මෙන්න fs මේක. මේක තමයි පොදු සූත්‍රය. එහෙනම් මේකේ t සමාන 1 විශේෂ ලක්ෂ 1. එහෙනම් මෙන්න සූත්‍රය. හදන්න එපා. h බිඳුවේදී f 1 දාන h ඍණ f1 යට h සීමාව h බිඳුවේදී එක දාන h කියන්නේ මේක s එක දාන h දානවා. දෙවරක් කොට බා. එක දාන h ඍණ 3 වර්ග f1 දෙවරක් 1 ඍණ 3 වර්ග යට h හදන්න බා. මේක s තියෙන තැනට එක දාන h දා දෙවරක් 1 දාන h ඍණ 3 එක දාවොත් f1 කියන්නේ දෙවරක් 1 ඍණ 3. මේක සීමාව h බිඳුවේදී තර දෙවරක 2යි මෙතනින් එනවා 2 ධන 2යි h. එතකොට 2යි h ධන 2 ඍණ 3 කියන්නේ 2යි h ඍණ 1 වර්ග. ඍණ 2 ඍණ 3 කියන්නේ ඍණ 1 වර්ග. බෙදීම h. එතකොට 2යි h ඍණ 1 වර්ග ඍණ 1 වර්ග. එතනින් එනවා සීමාව h බිඳුවේදී 2h ඍණ 1 වර්ග ඍණ 1 වර්ග කියන්නේ 1 වර්ගෙමයි යට h. මේක වර්ග දෙක අන්තරේ. h බිඳුවේදී 2h ඍණ 1 ඍණ 1 2h ඍණ 1 ධන 1. a ඍණ b a ධන b වර්ග දෙක අන්තරේ. a ඍණ b a ධන b. a වර්ග ඍණ b නැත්නම් ප්‍රසාරණය කරත් හරි ඕක. ප්‍රසාරණය කරත් නැත්නම් වර්ග දෙක අතර ලිව්වත් හරි. එතනින් එනවා සීමාව
h බිඳුවේදී මෙතනින් එනවා 2h ඍණ 2 2h ඍණ 2 මෙතනින් එනවා 2h යට h කැපිලා යනවා සීමාව h බිඳුවේදී 2h ඍණ 2 වරක් 2 2h ඍණ 2 වරක් 2 h බිඳුවයි කියන්නේ මේක බිඳුවයි උත්තරේ එනවා ඍණ 2 වරක් 2 උත්තරේ ඍණ 4යි. එතන එනවා ඍණ 4ක්. එතන මෙතන ප්‍රසාරණය කරත් හරි මේක 4ih වර්ග මැද පදේ ඍණ 4ih තන 1 කියලා ගත්තත් හරි. නැත්නම් මේක වර්ග දෙකක අන්තරය දැම්මා. a වර්ග ඍණ b වර්ග. සුළු කරත් වෙනවා ඕක. ඍණ 4යි. එහෙනම් ඍණ 4යි කියන්නේ මොකද්ද? මෙන්න මේ වක්‍රයට s සමාන 1 ලක්ෂයේදී යන්දී මොකද්ද? ස්පර්ශකේ අනුක්‍රමණය. ඔය වක්‍රයට s සමාන 1 ලක්ෂයේදී යන්දී ස්පර්ශකේ අනුක්‍රමණය ඍණ 4යි. අනුක්‍රමණ ඍණ වෙන්නේ මොන අවස්ථාවකයි? අනුක්‍රමණ ඍණ වෙනවනම් අනුක්‍රම ඍණ වෙන්නේ tan t ඍණ වෙන්න එපා. බිංදුවේ ඉස්සර 90 දක්වා කෝණයක tan එක ඍණ වෙනවද? නෑනේ. එහෙනම් 90ට වඩා කෝණය වැඩි වෙනවා. ඒ කියන්නේ x අක්ෂයේ ධනසාත්මක වාමාවර්තව මහා කෝණයක් හදන්න ඕනේ. එහෙම වුණොත් තමයි අනුක්‍රමණ ඍණ වෙන්නේ. මොකද දෙවෙනි උත්පාදය තමයි tan ඍණ වෙන්නේ. බලන්න ඒක එහෙම වෙනවද කියලා. පොඩ බලන්න මේක අඳින්නට වැඩක් නෑ. මෙන්න මේ පස්තාර අන්දොත්. ඔන්න ඒ පස්තාර අන්දොත්. s අගේ 2 8 3 මේක බා මේක බා මේක ලියන්න බා fs සමානයි 3is ධන 2 8 2is ධන 3 3is ධන 2 8 2is ධන 3 නම් s සමානයි 2 ලක්ෂයේදී s සමානයි 2 ලක්ෂයේදී fs සිතේ පළමු අවකලන සංගුණකයේ අගය සොයා s සමාන 2 ලක්ෂයේදී fs සිතේ පළමු අවකලන සංගුණකයේ අගය සොයා පළමු අවකලන සංගුණකයේ අගය සොයා හදන්න බා පොඩ බා මේක තව ගන්න මම ඊට පස්සේ අනිත් එක තනින් කරා හදන්න බා මෙන්න මේ සිතේ ටිකක් සංකීර්ණ සිතයක් තියෙන්නේ. මේ වගේ එක පස්තාරය අපිට අර වගේ සරල වඳින්න බෑ. මේ වගේ අඳින්න එක අවකලනට යන්න ඕන. නැත්නම් ඍජුකෝණේ බහුවලක් සංකල්ප පාවිච්චි කරලා පුළුවන්. ඒක සංකීර්ණ පස්තාරය. අර වගේ සරල එකක් නෙවෙයි. දැන් මේකේ සිතේ මේකේ s සමාන 2 ලක්ෂයේදී. එහෙනම් a සමානයි 2. එහෙනම් මෙන්න අදාළ සූත්‍රය. h බිඳුවේදී f2 දාන h ඍණ f2 යට h සීමාව h බිඳුවේදී f2 දාන h කියන්නේ මේක s තියෙන තැන් වලට දාන 2 දාන h 3 වරක් 2 දාන h දාන 2 දෙවරක් 2 දාන h දාන 3 ඍණ f2 කියන්නේ මේක s තියෙන තැන් 2 දාන 3 වරක් 2 දාන 2 දෙවරක් 2 දාන 3 f2 බෙදීම මේ බෙදීම h බෙදීමක් යනු 1යට වැඩි කිරීමක්. බෙදීමෙත් ලියන්න පුළුවන් 1යට වැඩි කිරීමක් ලෙස. දැන් එනවා සීමාව h බිඳුවේදී 3 අරක් 2 6යි 6 2 8යි 8 දාන 3යි h යට 2 අරක් 2 4යි 3යි 7යි 7 දාන 2යි h ඍණ 3 අරක් 2 6 2 8යි යට 7 අන්න බෙදීමක් යනු 1යට වැඩි කිරීමක්. මේක s තියෙන තැනට 2 දැම්මම ලැබෙලාගේ මේක 2 දැනෙත් දැම්ම මේක.
දැන් මේක අමතක කරලා මේකේ තියෙන භාග සංඛ්‍යා දෙකක් පොදු ගුණාකාර ගන්න. අතරින් පස්සේ සීමාව h බිඳුවේදී පොදු ගුණාකාරයේ 7/2h වරක් 7 මේ දෙකේ ගුණිතය. පොදු ගුණාකාරය ගත්තොත් මේක මෙතෙන්ට යනවා මේක මෙතෙන්ට යනවා 8 වර 7 වරක් 8/3ih ඍණ 8 වරක් 7/2ih බෙදීම 1/8h මේක මෙතෙන්ට මේක මෙතෙන්ට. ඒතර සීමාව h බිඳුවේදී 4කට 56 දාන 21ih 56 ඍණ 8 16ih බෙදීම 7/2ih වරක් 7 වරක් 1/8h මෙතන 4කට 56 දාන 21යි 4කට 56 ඍණ 16ih 56ට 56 කැපිලා යනවා. ඊතර සීමාව h බිඳුවේදී 21ih 16h කියන්නේ 5ih බෙදීම 7/2ih වරක් 7 වරක් 1/8h මේ h මේ h කැපිලා යනවා. h බිඳුවේදී 5 7/2ih වරක් 7 7/2ih වරක් 7 h බිඳුවේදී මේක බිඳුවයි. ඉතිරි වෙන උඩින් 5 යටින් 7 වරක් 7 5 යට 49යි. s සමාන 2 ලක්ෂයේදී ස්පර්ශකයේ අනුක්‍රමණය එන්නේ කීයද? 5 යට 49ක්. s සමාන 2ේදී මේක ස්පර්ශක අනුක්‍රමණය එන්නේ 5 යට 49ක්. මොකද මේකට අදාළ ප්‍රස්ථාර ආර වගේ සලවන්න දෙන්න බෑ. කොහමද අන්දලා s සමාන 2ේදී ස්පර්ශකයක් අන්දොත් ඒක අනුක්‍රමණයට එන්න ඕන ඔය වගේ. කන්වා. සිතාංකන වැඩිපුර තියෙන. s සමාන 4 ලක්ෂයේදී s සමාන 4 ලක්ෂයේදී පළමු අවකලන සංගුණකයාගේ සොයන්න. s සමාන 4 ලක්ෂයේදී පළමු අවකලන සංගුණකයාගේ සොයන්න. පළමු අවකලන සංගුණකයාගේ සොයන්න. අන්න මේක අරන් මම කරන්න පොඩ බා. fs කියන තර 2s දාන එක s සමානයි 4 a සමානයි 4 අවස්ථාව සීමාව h බිඳුවේදී f 4 ධන h ඍණ f 4 යට h සීමාව h බිඳුවේදී f 4 ධන h කියන්නේ දෙවරක් 4 ධන h ධන එකේ වර්ගමූල ऋण f4 කියන්නේ දෙවරක් 4 ධන එකේ වර්ගමූල යට h සීමාව h බිඳුවේදී 4 2 8 1 9 ධන 2ih මේකේ වර්ගමූල ඍණ 9යි 9 මූල 3 මෙතන යට h හදන්න බා ඔන්න සුළු කරත් h බිඳුවේදී 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h දැන් මේක h බිඳුවක් වුණොත් කෙලින්ම මෙතන බිඳුවයි මෙතන බිඳුවයි 9 මූල 3යි 3න් 3ක් බිඳුවයි 8ක් බිඳුවයි බිඳුවේදී බිඳුවක් එන්නේ සාධක කැපෙන්නේ නැහැ මේව සීමා පාඩම අපි කල් ඉවරයි සීමා ගානක මූල අඩංග පදයක අන්තරයක් ආවොත් අනිවාර්ය සුළු කිරීම මම කියලා තියෙනවා මොකද්ද ප්‍රතිපදයෙන් හරය සහ ලාභය වැඩි කරන්න ඕනේ එහෙනම් මේ කියනවා සීමාව h බිඳුවේදී 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h මේක ප්‍රතිවාදය 9 ධන 2h ගේ මූල ධන 3 උඩයි යටයි වැඩි කරනවා උඩයි යට දෙකම ප්‍රතිවාදය වැඩි කරා a ඍණ b a ධන b a ඍණ b ධන b කියන සීමාව h බිඳුවේදී 9 ධන 2h ඍණ 3 වර්ග 9 යට h වරක් 9 ධන 2h මූල ධන 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල ඍණ 3 යට h 9 ධන 2h ගේ මූල
සීමාව h බිඳුවේදී 2h බෙදීම h වරක් 9 ධන 2h ගේ මූල ධන 3. මූල අඩංගු පදයක අන්තරයක් ආවොත් ප්‍රතිපදයෙන් හරය සහ ලාභය වැඩි කරනවා. මේ h ට මේ h කැපිලා යනවා. සීමාව h බිඳුවේදී 2 9 ධන 2h ගේ මූල ධන 3. ඔන්න. අතර h බිඳුව නම් මේක බිඳුවයි 2 9 ධන බිඳුවේ මූල ධන 3යි 2 3 ධන 3යි 2 6යි උත්තරේ 3න් 1යි. සමානයි 4 ලක්ෂයේදී මෙන්න මේ සිතේ ව්‍යුත්පන්නය ගේනෝ කීයද? 3න් 1ක්. නැත්නම් පළමු අංක සංගුණක 3න් 1ක්. උදාහරණයක් යනවා. අනතර මූලාංක පදයක අන්තරයක් ආව සීමා පාඩම ප්‍රතිපදයෙන් උඩයි යට දෙකම වැඩි කරා. අවසාන උත්තරේ h කැපිලා යනවා මේක h ස්ටේජ්. උත්තරේ එනවා මේක h බිඳුවේදී උත්තරේ 3න් 1යි. fs සමානයි ඉස්සල 3න් 1 නම්. එළියන්. fs කියන්නේ ඉස්සල 3න් 1 නම් 3න් 1 නම් s සමානයි බිඳුව ලක්ෂයේදී සමානයි බිඳුව ලක්ෂයේදී FSC පළමු අවකල සංගුණකයේ අගය සොයා. සමානයි බිඳුව ලක්ෂයේදී FSC පළමු අවකලන සංගුණකයේ අගය සොයා. පොඩ බලන්න මේක. එහෙනම් මේක A සමානයි බිඳුව. එහෙනම් මීට අදාළ සූත්‍රයේ සීමාව h බිඳුවේදී f බිඳුව ධන h සීමාව h බිඳුවේදී fh ඍණ f බිඳුව යට h සීමාව h බිඳුවේදී fh කියන්නේ මේක ස්ථිර තැනට h h වල 3න් 1 f බිඳුව කියන්නේ බිඳුවේ 3න් 1 යට h සීමාව h බිඳුව නම් h ගේ 3න් 1 යට h සීමාව h බිඳුව නම් 1 යට h ගේ 2 යට 3 මේ 3න් 1ක් පිට යනවා 2 යට 3 h බිඳුවේදී s බිඳුවට යනකොට බිඳුවේ 3න් 1 ඒ කියන්නේ 1 යට බිඳුව නෙවෙයි බිඳුවට ආසන්න වෙනවා මේක යනවා අනන්ත කරා බිඳුව නෙවෙයි එන්නේ මෙතන බිඳුවක් කියන h බිඳුවම උනනේ බිඳුවට ආසන්න වෙනකොට යටාගේ බිඳුවට ලං වෙන්න මුළු වගේ යන්නේ අනන්තය කරා අනබාන එන s සමානයි බිඳුවේදී මේකේ ව්‍යුත්පන්නය අගය කීයන්නේ අනන්ත කරා යනවා මේ ලැබිලා තියෙන අගේ පරිමිත අගයක්ද පරිමිත අගයක් නෙවෙයි ඒකේ තේරුම s සමාන බිඳුව ලක්ෂ්‍ය දෙපැසිතේ අවකල්‍ය නොවේ s සමාන බිඳුව ලක්ෂ්‍ය දෙපැසිතේ අවකල්‍ය නොවේ මොකද ස්පර්ශකයක් පවතින්නේ ස්පර්ශ මේ අනන්ත කරා යනවා කියන්නේ ස්පර්ශක y අක්ෂයට සමාන්තර වෙනවා එහෙනම් s සමාන බිඳුව ලක්ෂ්‍ය දෙපැසිතේ අවකල්‍ය නොවේ කරන්න බා පැහැදිලිව මේක h වල 3න් 1යි h එකක් එනවා මෙතන h කියන්නේ 3න් 3යි 3න් 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 එකක් ගියාම 3න් 2යි h බිඳුවේ යට බිඳුවක් එනකොට උත්තරය අනන්ත කරා යනවා පරිමිතගයක් නෙවෙයි ලැබිලා තියෙන්නේ නම් s සමාන බිඳුව ලක්ෂ්‍ය දෙපැසිතේ අවකල්‍ය නොවේ s සමාන බිඳුව ලක්ෂ්‍ය දෙපැසිතේ අවකල්‍ය නොවේ හේතුව s සමාන බිඳුවේ වක්‍රයේ ස්පර්ශකයක් ඇන්දොත් ඒක y අක්ෂයට සමාන්තරව පිහිටන්නේ මෙන්න මෙයාගේ අපිටම මෙන්න මේ වක්‍රයක් කියලා ඉස්සරහ දෙන මෙන්න මෙයාගේ වක්‍රය මෙන්න මෙයාගේ වක්‍රයක් ගත්තොත් තුඩුවක් වගේ මෙතෙන් ස්පර්ශක ඇන්දොත් ඒක y අක්ෂයට සමාන්තරයි. ඔන්න ඔය ස්වරූපයේ අවස්ථාවක් තමයි උතෙන්දී එන්නේ. ස්පර්ශකයේ y අක්ෂයට සමාන්තර වෙන අවස්ථාවකදී අනුක්‍රම අර්ධයක් එන්නේ නැහැ. ඒතර කොහොම වෙන්නත් පුළුවන්. නැත්නම් මෙයාගේ අවස්ථාවකත් එන ඉස්සරහට අපි ඉගෙන ගන්න ඕක. කොහොම ගිහිල්ලා ඔන්න ඔහොම වෙනවා. මෙන්න මෙතෙන්දී ස්පර්ශකයේ y අක්ෂයට සමාන්තරයි. ඔල මේ ටික තනින් කරන්න බා. දැන් කරන්න බා. මේ ගානේ පල්ලි ගාන
මේ තනින් කරන්නේ fs සමානයි s වර්ග ධන 3s ධන 2 නම් පළවෙනි ගාන fs සමාන s වර්ග ධන 3s ධන 2 නම් s සමාන 2 ලක්ෂයේදී s සමාන 2 ලක්ෂයේදී fs සිතේ පළමු අවකල සංගුණකයේ අගය සොයා s සමාන 2 ලක්ෂයේදී fs සිතේ පළමු අවකලන සංගුණකයේ අගය සොයා ඊළාට fs සමානයි s ඝනය ධන 3s නම් s සමාන s ඝනය ධන 3s නම් s සමානයි 3 ලක්ෂයේදී s සමාන 3 ලක්ෂයේදී fs සිතේ පළමු අවකල සංගුණකයේ අගය සොයා s සමාන 3 ලක්ෂයේදී fs සිතේ පළමු අවකල සංගුණකයේ අගය සොයා ඊළඟට fs සමාන s බෙදීම 3is ඍණ 5 නම් s සමාන s බෙදීම 3is ඍණ 5 නම් s සමානයි 2 ලක්ෂයේදී s සමාන 2 ලක්ෂයේදී fs සිතේ පළමු අවකල සංගුණකයේ අගය සොයා ඊළඟට fs සමානයි 5is ධන 2 මූලය නම් s සමාන 5is ධන 2 මූලය නම් s සමාන 2 ලක්ෂයේදී පළමු අවකල සංගුණකයේ අගය සොයා s සමාන 2 ලක්ෂයේදී පළමු අවකල සංගුණකයේ අගය සොයා මොන හදාන්න බැරි වෙච්ච කට්ටිය ආපහු ගෙදර ගිහලා එමින් හදාන්නම අලුත් දේවල් නැහැ පොඩි පොඩි ප්‍රසාරණ තියෙනවා අනිවාර්යෙන් ඔවා කළා පුරුදු වෙන්න ඕන. මොකද ගණන් හදන්න නැතුව කවදාවත් ඉස්සරහට යන්න බෑ මොකද පොඩි දේවල් තියෙනවා. ඔය හදන්න බැරි වෙච්ච කට්ටිය අනිවාර්යෙන් හදන්න. මොකද ලොකු වෙලාවක් ගන්න බෑනේ වට. එහෙනම් ඔය අපි දැන් හෙව්වේ කිසියම් සිතයක කිසියම් විශේෂ ලක්ෂයකදී ව්‍යුත්පන්නය. ඇත්තරම අවකලනය කියලා ඉගෙන ගන්න අපි ඒක නෙමෙයි වැඩිපුර තියෙන්නේ. ඕනම පොදු ලක්ෂයකදී සිතයක ව්‍යුත්පන්න සඳහා සූත්‍රයක් ලබා ගැනීම තමයි අපි අවකලන යටතේ ප්‍රධාන වශයෙන් කරන්නේ. ඕනම සිතයක් දුන්නොත් ඒ සිතේ පොදු ලක්ෂයකදී සිතේ ව්‍යුත්පන්න සඳහා පොදු සූත්‍රයක් ලබා ගැනීම තමයි අවකල සංගුණක කියලා අපි හොයන්නේ. ඒකෙන් පුළුවන් ඒ සමාන දෙකේදී පුළුවන් තුනේදී පුළුවන් භාගෙදී පුළුවන් ඕනම ලක්ෂ ව්‍යුත්පන්නය අපිට හොයන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යුත්පන්න සඳහා සූත්‍රයක් ලබා ගැනීම තමයි අපි සාමාන්‍යයෙන් අවකල සංගුණක කියලා අපි හොයන්නේ. මට්ටු කළ යන්න. සාධාරණ S ලක්ෂයකදී සිතේක ව්‍යුත්පන්නය හෙවත් පළමු අවකලන සංගුණකය. සාධාරණ සිම්පල් S ලක්ෂයකදී සිතේක ව්‍යුත්පන්නය හෙවත් පළමු අවකලන සංගුණකය. S ලක්ෂයක ව්‍යුත්පන්නය හෙවත් පළමු අවකලන සංගුණකය. සාධාරණ S ලක්ෂයකදී සිතක ව්‍යුත්පන්න හෙවත් පළමු අවකලන සංගුණකය. ඉතින් පස්සේ අවකලන ඉතාම ලේසි. ඒකට ලියන්න. S සමාන A ලක්ෂයේදී fs සිතේ සමාන A ලක්ෂයේදී fs සිතේ පළමු අවකලන සංගුණකය සමාන A ලක්ෂයේදී fs සිතේ පළමු අවකලන සංගුණකය පහත පරිදි වේ. සමාන A ලක්ෂයේදී fs සිතේ පළමු අවකලන සංගුණකය පහත පරිදි වේ කියලා මේක ලියන්න. ඔක ඉස්සෙල්ලා කියූප එක. තියෙන ඒ ලක්ෂය කියන්නේ 2 3 4 වගේ නිශ්චිත ලක්ෂයක්. විශේෂ අගයක් තමයි ඒ කියන්නේ.
ඊළඟට මෙහි a සමානයි s නම් සිම්පල් s නම් ඉහත ප්‍රකාශනය පහත ආකාරයේ ගනී. a සමාන s නම් ඉහත ප්‍රකාශනය පහත ආකාරයේ ගනී. a සමාන s නම් ඉහත ප්‍රකාශනය පහත ආකාරයේ ගනී. ඒ වෙනට s දැම්මොත් උතන h බිඳුවේදී f s ධන h ඍණ f s යට h සමාන f dash s. තර මෙතන එන්නේ දැන් මෙතන එන්නේ 2 3 5 භාගය වගේ නියතයක් එන්නේ මෙතන එන්නේ SK සිතයක් මෙතන එන්නේ මොකද්ද SK සිතයක් අතන එන්නේ නියතයක් මෙතන එන්නේ SK සිතයක් අපිට බැලලාවත් FS කියන එක sin S උනොත් මේ සූත්‍රය දැම්මොත් මෙතන එනවා cos S එහෙනම් sin ගේ පළමු අවකල සංගුණක අපි කියනවා cos S කියලා මෙතන බැලලාවත් FS කියන එක S ඝනය වුණා නම් මේ සූත්‍රය දැම්මොත් මෙතන එනවා 3s වර්ග ඒ කියන්නේ S ඝනයේ ඒ පළමු අවකල සංඛ්‍යා සූත්‍රයක් තමයි 3s වර්ග කියලා එන්නේ. ඒතර ඉස්සර මත ලියන්න මෙහි f dash s ට දැන් මෙහි f dash s ට මෙහි f dash s ට f dash s ට fs සිතයෙහි f dash s ට fs සිතයෙහි පළමු අවකලන සංගුණකය යයි කියනු ලැබේ. f dash s ට fs සිතයෙහි පළමු අවකලන සංගුණකය යයි කියනු ලැබේ. පළමු අවකලන සංගුණකය යයි කියනු ලැබේ. පළමු අවකලන සංගුණකය යයි කියනු ලැබේ. ඊළඟ අනුමාත්‍රය ලියන්න දෙන ලද සිතයක් ප්‍රමූල ධර්ම මගින් අවකලනය. මට ලියන්න දෙන ලද සිතයක් ප්‍රමූල ධර්ම මගින් අවකලනය. ප්‍රමූල ධර්ම නැත්නම් ප්‍රථම මූල ධර්ම. දෙන ලද සිතයක් ප්‍රමූල ධර්ම මගින් අවකලනය. දෙන ලද සිතයක් ප්‍රමූල ධර්ම මගින් අවකලනය. මම මේක පොඩ්ඩක් දුරට අපි සිතයක් මූල ධර්ම මගින් අවකලනය. ඉතින් පස්සේ දිගටම තියෙන්නේ සූත්‍ර භාවිතෙන් අවකලන. ඊටාත්ම ලේසි. ලබන හතියෙන් පස්සේ ඉඳලා තියෙන්නේ කෙලින්ම සූත්‍ර භාවිතෙන් අවකලන. ඒ ඊටාත්ම පහසු වෙනවා. හැබැයි මුල් ඒවා පොඩ්ඩක් මතක තියෙන්න ඕන. දැන් බලන්න පොඩ්ඩක් සිතයක් මූල ධර්ම මගින් අවකලන කරන්නේ කොහොමද කියලා. දැන් ගොඩාක් තැන් වල මත යන මේ අවකලන පාඩම වල YouTube එහෙම ගිහිල්ලා බලන්න. අවකලන පාඩමේ දැන් ගොඩාක් තැන් වල මේ මූල ධර්ම මොකක්වත් උගන්වන්නේ නැහැ. කෙලින්ම කියන්නේ sin ලියපන් sin ගේ අවකලන cos. cos ගේ අවකලන sin ලියා ගනි. එන හැටි වැඩක් නැහැ, ආපු හැටි වැඩක් නැහැ ලියා ගනි. කොහොම තමයි බොහෝ තැන් වලද අවකල උගන්වන්නේ කෙලින්ම උතුරු දකුණුවත් නැහැ සූත්‍ර එකක් දෙනවා මේක දාලා කරපන්. නමුත් එහෙම කරන් යන්න පුළුවන්. එහෙම කරාට ඉස්සරහට අනුකලනේ උපරිමා වගේ පාඩම් උඹලට මෙලෝ තීරුමක් ගන්න බෑ. සහරිට ගන්න මූල ධර්මෙත් එක්ක හරියට යන්න ඕන. මොකද මේ දෙන නෝට් එකක් ලංකා ඕන් නෝට් එකක් එක සංසන්දනය කරලා බලන්න මෙහෙනේ මාත්‍රනේ ඕන තරක. කිසිම එක්කෙනෙකුට මේ වගේ නෝට් එක හරියන්නවත් බෑ. මෙච්චර පිළිවෙලට ගණන් පෙළ ගස්සන්නෙත් නෑ. තීරිය දෙන්නෙත් නෑ. අවකලන පාඩම නම් කෙලින්ම කියන මම YouTube බැලුවා 10ක් 15ක් කීයේ. කෙලින්ම කියන ලියාගන්නේ සයින් ගේ අවකලන cos යක වැඩක් නෑ ආපු හැටි වැඩක් නෑ ලියාගන්නේ. කොහොම තමයි කියන්නේ. ඉතින් ඒ විදිහට කළා මැස් ඉගෙන ගන්න බෑ. මේ මූල ධර්ම තියෙන පොඩ බලන්න මේක. නිකන් මම ගත්තා y සමාන 2s ධන 3. නිකන් සාමාන්‍ය සිතිය පොඩ බලන්න. දැන් s ට 2 දැම්මොත් s දෙකක් නම් y එනවා එතකොට දෙවරක් 2 ධන 3. දෙවර 2 3 කියන්නේ 7යි. s ට 2 දැම්මොත් y කීයද දෙන්නේ? 7යි. s ට 2 දැම්මොත් y 7යි. එස්ට මන් දානෝ 2 ධන දශම 1. එස්ට මන් තව දශම එකක් වෙනස් කරලා දාවා. එස්ට 2 ධන දශම 1 දාවා. y එනවා එතකොට දෙවරක් 2 ධන දශම 1 ධන 3. y කියන්නේ 4 ධන දශම 2 ධන 3.
y කියන්නේ එතකොට 7 ධන 0.2 අන්න බලන්න s කියාගේ දෙකක් වෙනකොට y 7යි s මන් 0.1කින් වෙනස් කරා s කියන එක 0.1කින් වෙනස් වෙනොත් මේ y තිවිච්ච අගේ දශම කීයකින් වෙනස් වෙලාද 7.2කින් වෙනස් වෙලා s ගේ වෙනස් වීම මේ 0.1ක් නම් y ගේ වෙනස් වීම 0.2ක් වෙනවා මෙන්න මේ s ගේ වෙනස් වීම සාමාන්‍ය අපි ගණිතයේදී ගන්නෝ ඩෙල්ටා s කියලා s ගේ වෙනස් වීමට අපි කියනවා කියලාද ඩෙල්ටා s කියලා ඊට අනුරූප මෙන්න මේ y ගේ වෙනස් වීමට අපි කියනවා කියලාද ඩෙල්ටා y කියලා. ඊටමත් කුඩා රාශියක් නිරූපණය කරන්න ගණිතයේදී පාවිච්චි කරනවා අපි ඩෙල්ටා කියන සංකේතය. ඩෙල්ටා s කිව්වොත් s ගේ කුඩා වෙනසක්. ඩෙල්ටා y කිව්වොත් y ගේ කුඩා වෙනසක්. එහෙනම් s ගේ වෙනස මේ 0.1ක් වුණොත් y ගේ වෙනස 0.2යිනේ. දැන් මෙතන ඩෙල්ටා s කියන එක 0.1ක් වුණොත් ඩෙල්ටා y කියන එක කීයක් කියලාද? 0.2ක් කියලා. එතකොට මෙතන බලන්න මුල් මේ s දෙකේදී y 7යි. s 2.1කේදී y 0.2ක් වෙනවා. එහෙනම් ඊතර තේරුම් ගන්න ඕන s කිසියම් ප්‍රමාණයකින් වෙනස් වුණොත් y කිසියම් ප්‍රමාණයකින් වෙනස් වෙන බව. දැන් s ගේ වෙනස් වීම 0.1ක් වුණා නම් මෙතන එතන දශම කීයද? 0.2යි. s ගේ වෙනස් වීම අඩු වෙනකොට y ගේ වෙනස් වීමත් මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. s ගේ වෙනස් වීම වැඩි වෙනකොට y ගේ වෙනස් වීමත් වැඩි වෙනවා. එහෙනම් මේ s ගේ වෙනස් වීම අඩු වෙන්න y ගේ වෙනස් වීමත් මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. බැරිනවත් එහෙනම් මෙන්න මේ සීමාව මෙන්න මේ s ගේ වෙනස් වීම මේ ඩෙල්ටා s කියන එක බිඳුවට ළඟා වන විට මෙන්න මේ ඩෙල්ටා y කියන එකක් මොකද්ද? අපිට s වෙනස් වුනේ නැහැ කියලා. s වෙනස් වීම බිඳුව වෙන එතකොට ඩෙල්ටා s බිඳුවක් වුණොත් ඩෙල්ටා y කීයද වෙන්නේ? බිඳුවමනේ. එහෙනම් s වෙනස් වෙන්නේ නැහැ කියන්නේ s වෙනස් වීම බිඳුව නා y වෙනස් වීම බිඳුවයි. s මේ ඩෙල්ටා s බිඳුවක් වෙනකොට මේ ඩෙල්ටා y මොකද්ද වෙන්නේ එහෙනම්? බිඳුවට ළඟා වෙනවා. බැරිලා ඩෙල්ටා s කියන එක බිඳුවට ළඟා වුණොත් ඩෙල්ටා y කියන එක බිඳුවට ළඟා වෙනවා. ඩෙල්ටා s බිඳුවට ආසන්න වෙනකොට ඩෙල්ටා y බිඳුවට ආසන්න වෙනවා. එහෙනම් දැනට තේරුම් ගන්න s ගේ කුඩා වෙනසක් අපි හඳුන්වනවා මොකකින්ද? ඩෙල්ටා s කියන සංකේතයෙන් ඊට අනුරූප y ගේ කුඩා වෙනසක් හඳුන්වනවා කියලා අපි ඩෙල්ටා y කියන සංකේතයකින්. පොඩ්ඩක් මේක ලියන්න බා. s ගේ කුඩා වෙනසක් ඩෙල්ටා s කියලා ගන්නවා y ගේ කුඩා වෙනසක් ඩෙල්ටා y. දැන් මේ උදාහරණයට අනුව නම් s ගේ වෙනස ඩෙල්ටා s කියන එක 0.1ක් වුණොත් y ගේ වෙනස 0.2ක් වෙලා. මේක ඩෙල්ටා s මේක ඩෙල්ටා y නිකන් උදාහරණට මේ ගත්තේ. එහෙනම් මේකේ ඩෙල්ටා s බිඳුවට ළඟා වන විට ඩෙල්ටා y බිඳුවට ළඟා වෙනවා. s කියන එක වෙනස් නැති වෙනකොට y ගේ වෙනසත් අඩු වෙගෙන ගිහිල්ලා ඩෙල්ටා s බිඳුවට යනකොට ඩෙල්ටා y මොකද වෙන්නේ? බිඳුවට යනවා. අන්න ඉස්සරහදී අපි ඔය ඩෙල්ටා y විදීම ඩෙල්ටා s කියන එක කියන අනුපාතය ගමයි ඩෙල්ටා s බිඳුවේදී අපි අවකල සංගුණක කියලා ඉදිරියේදී ඉගෙන ගන්න. ඒතර ඩෙල්ටා s බිඳුවට යනකොට ඩෙල්ටා y බිඳුවයි ඉස්සරහට අපි ඉගෙන ගන්න මෙන්න මේ ඩෙල්ටා y විදීම ඩෙල්ටා s කියන්නේ මේ තමයි අපි ඉගෙන ගන්නේ y ගේ පළමු අවකල සංගුණකය ලෙස. ඩෙල්ටා s බිඳුවට ළඟා වන විට මෙන්න මේ අනුපාතයෙන් අගේ තමයි හඳුන්වන්නේ අපි පළමු අවකල සංගුණකය ලෙස. අපි ඊළඟ දවසේ කරන තියරි තමයි ලේසි. දැන් ටිකක් පොඩ මතක තියාගන්න s වෙනස් වෙනකොට y වෙනස් වෙනවා. s ගේ වෙනස ගන්න මොකක් කියලාද? ඩෙල්ටා s කියලා y ගේ වෙනස. ඩෙල්ටා y කියලා ගන්නවා. ඩෙල්ටා s බිඳුවට යනකොට ඩෙල්ටා y බිඳුවට යනවා කියලා විතරක් මතක තියාගන්න.